හරි. අද මම කතා කරනවා කිව්වේ ඔයාලගේ වැඩ පොතේ පළවෙනි පාඩමේ ක්‍රියාකාරකම් ටික. අපි පළවෙනි පාඩමම ඉවර කරා කතා කරලා තියරි ටික කියන්නේ පෙළ පොත. ඊට පස්සේ අපිට දැන් ඒකේ වැඩ පොතේ ඔයාලගේ ක්‍රියාකාරකම් දෙකක් කරා මට මතක විදිහට. ඊටු ටික මම කිව්වා අද කතා කරනවා කියලා. හැමෝටම කරන්න කියලා කිව්වා. එතකොට කරලා දාලා තිබ්බ මට එකම එක ළමෙක්. අනිත් අය කරාද? කරලා එව්වේ නැද්ද? මොකද? හරි. අද මේ පාඩම වගේ නෙමෙයි අද යන්නේ. දැන් පාඩම කියලා දෙනව නෙමෙයිනේ. අද ප්‍රශ්න ටික කතා කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. එතකොට මයික් ඕෆ් කරගෙන අහගෙනම ඉන්න විතරක් නෙමෙයි අද තියෙන්නේ. උත්තර දෙන්න, කතා බහ කරන්න, සාකච්ඡා කරන්න. ඒ වගේ සෙෂන් එකක් තමයි අද තියෙන්නේ. හරි. අපි එහෙනම් පටන් ගමු අපේ බුක් එකේ ඉඳගෙන. පළවෙනි ක්‍රියාකාරකම අපි කරා. දෙවෙනි එකත් අපි කරා. කවුරු හරි අලුතෙන් ආපු ළමයි ඉන්නවද? අද පොඩ්ඩක් මට කියන්න. නේද? හරි. ගැටලුවක් වෙන්න එහෙමනම්. 1 2 අපි ගිය සතිය කරා. තුන්වෙනි ක්‍රියාකාරකම තියෙන්නේ අද. ක්‍රියාකාරකම අපිට කියන්නේ පරිගණකවල සකසනයේ පිරිවිතර බැලීමට. පිරිවිතර කියන්නේ මොනවද කියලා දැන් දන්නවා. පිරිවිතර බැලීමට this PC icon මත මූසික දර්ශකය mouse pointer එක තබා දකුණු පස බොත්තම ක්‍රියාත්මක කර ලැබෙන මෙනුවෙන් properties තෝරන්න. එවිට සකසනයේ පිරිවිතර බලා ගැනීමට හැකි වේ. හරි. දැන් මේ කියන්නේ ඔයාලට කරන්න දෙයක් නැහැ මේකනේ අපිට කරලා බලන්න තියෙන්නේ. අපේ තියෙන කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකේ පිරිවිතර ටික සකසනයේ පිරිවිතර බලා ගන්න හැටි තමයි මේ කරන්න කියලා කියන්නේ. හරි. අපි මේක බලමු. මගේ කම්පියුටර් එකේ ඔන්න මම මේක බලමු කොහොමද කියලා මගේ සකසනයේ පිරිවිතර. අපිට කියනවා මුලින්ම this PC icon එක මත මූසික දර්ශකය තබා දකුණු පස බොත්තම ක්‍රියාත්මක කර ලැබෙන මෙනුවෙන් properties තෝරන්න. හරි. දැන් මෙහෙමයි. සමහර කෙනෙකුගේ OS එක operating system එකේ මේක පෙන්වන්නේ this PC කියලා. සමහර කෙනෙකුගේ my computer කියලා පෙන්වනවා. එහෙම නැත්නම් කවුරු හරි theme එකක් දාලා තියෙනවා නම් මේක වෙනස් වෙන්නත් පුළුවන්. rename කරලා තියෙනවා නම් ඒත් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි පොදුවේ this PC සහ my computer කියන නම් වලින් මෙන්න මේ icon එකෙන් තමයි ඔයාලගේ my computer එක පෙන්වන්නේ. එයා උඩ right click කරලා ඒ හම්බෙන මෙනු එකකින් properties කියන එක select කරපුවාම ඔයාලට පිරිවිතර පෙන්නන window එකක් එනවා. my computer properties කියන්නේ මේ window එකට. හරි. මේකේ පෙන්නනවා මගේ computer එකේ තියෙන විස්තර ටික. processor එක, RAM එක, මම දාලා තියෙන operating system එක, operating system එකේ වර්ගය මොකක්ද? එන්නේ ඒ වගේ විස්තර සීමිත විස්තර ප්‍රමාණයක් මෙතන පෙන්නනවා. හරි. ඔයාලට පේනවා ඇති. පේන්නේ නැත්නම් ඩිස්ප්ලේ එක zoom කරලා බලන්න මෙන්න මෙතන system කියන. එහෙම නැත්නම් උඩින් නම් අපි අරක විතරක් නෙමෙයි දැන් අපි සකසනේ විතරක් නෙමෙයි. අපි තියෙන ටික ඔක්කොම බලමුකෝ. මගේ Windows Edition එක. මොකද්ද මගේ Windows තියෙන්නේ කියලා බලාගත්ත හැකි මෙතන. Windows 8.1 Enterprise කියන edition එක තමයි මගේ කම්පියුටර් එකේ තියෙන්නේ. එතකොට ඔයාලට check කරලා බලන්න පුළුවන් මේක ඔයාලගේ කේමත් නැත්නම් තව කාගේ හරි කම්පියුටර් එක check කරලා බලන්න පුළුවන් ඒකේ මොකක්ද තියෙන්නේ. ඊට පස්සේ processor එක. හරි. ඔන්න අපි දැන් ගිය සතියේ processors ගැන ඉගෙන ගත්තා. මතක ඇති නේද? මගේ තියෙන processor එක මෙන්න මෙතන දාලා තියෙනවා Intel Core i5 කියලා දාලා තියෙනවා මෙතන. Core i5 8 ඉස්සරහින් දාලා තියෙනවා ඉලක්කම් ටිකකුත්. ඊට පස්සේ තව තියෙනවා මෙන්න gigahertz කියලා 1.8 gigahertz කියලා ස්පීඩ් එකකුත් පෙන්වලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට මෙතන පෙන්වන්නේ ළමයි මගේ processor එක හදලා තියෙන company එකේ නම තමයි මුලින්ම පෙන්වන්නේ. Intel කියලා කියන්නේ මගේ processor එකේ වර්ගය. ඊට පස්සේ පෙන්නනවා
එක processors වර්ගයේ මොන generation එකද? මොන model එකද? sorry මොන model එකද? Core i5 කියන model එක තමයි මෙන්න මගේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉලක්කම් set එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ processor එකේ model එක සහ generation එක. මේ තියෙන්නේ 3337U කියලා කියන්නේ third generation processor එකක්. කියන්නේ ඉස්සර අපි දැන් මතකයි ගිය සතියේ ඉගෙන ගත්තා. processors වල තියෙන generations උත් කියලා නේද? එතකොට තුන්වෙනි පරම්පරාව processor එකක්. ඒ වගේමයි මගේ processor එකේ speed එක වේගය gigahertz 1.8ක් කියලා මෙතන පෙන්නනවා. ඔන්න ඔහොම තමයි ඔයගේ කම්පියුටර් එකේ processor එක බලාගන්නේ. ඊට පස්සේ ඔයගේ කම්පියුටර් එකේ කොච්චර RAM ධාරිතාවයක් තියෙනවද? ඊට යටින් එතනම පෙන්නනවා installed memory වරහන් ඇතුලේ RAM කියලා දාලා පෙන්නනවා 4GB කියලා. කියන්නේ gigabyte 4ක RAM ධාරිතාවයක් තියෙනවා මගේ කම්පියුටර් එකේ නම්. මම මේ ඔයාලට ක්ලාස් කරන්න පාවිච්චි කරන කම්පියුටර් එකේ gigabyte 4ක RAM ධාරිතාවයක් තියෙනවා කියලා පෙන්නනවා. ඔයාලා check කරලා බලන්න ඔයාලගේ කොච්චර ධාරිතාවයක් තියෙනවද? එහෙම නැත්නම් ඉස්කෝලේ එකේ හරි කමන්නේ. අඳුරන එකක හරි කමන්නේ. check කරලා බලන්න කොච්චර ඒවා තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට අමතරව තව විස්තර ටිකක් මෙතන පෙන්නනවා. operating system type එක 64 bit 32 bit pen හරි එහෙම නැත්නම් වෙන මොකක් රූපාංගයක් මේකට සම්බන්ධ කරලාද තියෙන්නේ නැද්ද? කම්පියුටර් එකේ නම ඊට අමතරව work group එක description එක කියලා තව විස්තර ටිකක් පෙන්නනවා. අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙතන මේ processor එක සහ RAM එක බලා ගන්න හැටි. හරි. දැන් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි. මම මේක close කරා. ඔන්න අපේ ක්‍රියාකාරකම 1 3 කරන හැටි අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔන්න ඔයාලට තව වැඩක් තියෙනවා. පරිගණක කීපයක සකසනේ පිරිවිතර පරීක්ෂා කර පහත වගුව සම්පූර්ණ කරන්න. දැන් හරි වැඩේ පරිගණක කිහිපයක සකසන බලන්න සිද්ධ වෙනවා නේද? processors බලන්න සිද්ධ වෙනවා. processors බලලා මේ වගුව පුරවන්න වෙනවා. මේක කරාද? කරාද නැද්ද කියන්න බලන්න මට. කරේ නෑ. ඔව් මං හිතුවා ඒක කරන්න නැතුව ඇති කියලා. මොකද ඒක කරන්න processors ගිහිල්ලා බලන්න එපා නේද? කම්පියුටර්ස් ළඟට ගිහිල්ලා බලන්න එපා ඒක කරන්න. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ check කරලා බලන්න processors ටිකක් ඒ processors වල මොනවද තියෙන විස්තර කියලා. හරි. මම ඒ විදිහට ඉන්ටර්නෙට් එකෙන් processors ටිකක විස්තර ටිකක් ගත්තා ඔයාලට පෙන්නන්න. හරි. අපි ඒ ටිකේ එහෙනම් බලමු මොනවද ඒ ටිකේ එකිනෙකට වෙනස් විස්තර තියෙන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා මේ ඉන්ටර්නෙට් එකෙන් මම ගත්තේ මේක. මම මෙහා පැත්තේ වගුවත් ඕපන් කරගත්තා. මෙහා පැත්තෙන් processor එකක් ගත්තා. හරි. අපි කතා කරන්නේ Intel processors තියෙනවා කිව්වා, AMD processors තියෙනවා කිව්වා නේද? Intel තියෙනවා කිව්වා, AMD තියෙනවා කිව්වා, ඊට පස්සේ Apple company processors හදනවා කිව්වා. ඔන්න ඔය processors ටික තමයි අපිට වැඩිපුරම දකින්න තියෙන්නේ. ඒකිනුත් අපි ගොඩාක් පාවිච්චි කරන්නේ Intel. වර්තමානයේ ටිකක් AMD කියන processors ජනප්‍රිය වෙගෙන එනවා. හරි. ඔන්න වම් පැත්තෙන් පළවෙනි processor එක මම දාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරේ මම. විස්තර හොයලා බලලා. මෙයා නිෂ්පාදන සමාගමේ නම මොකද්ද? පළවෙනි එක අපි ඉලක්කමක් දාගමු එක කියලා. ඔයාලත් දැන් ෆිල් කරගමු. නිෂ්පාදන සමාගම මොකද්ද මෙයාගේ? ඔව් නේද Intel මේ තියෙන්නේ. මෙන්න මෙතන ගහලා තියෙනවා එයාලගේ logo එක. Intel. Intel සකසනේ වර්ගය මොකද්ද මෙයාගේ? ඔව් Core i3 මෙයාගේ generation එකක් දාලා තියෙනවා 10th gen කියලා වලට පේනවද මෙන්න මෙතන ෆොටෝ එකේ generation 10. ඒ කියන්නේ 10 වෙනි generation එකේ processor එකක්.
නේද? අලුත්ම ප්‍රොසෙසර් එකක්. අලුතෙන්ම ආපු ප්‍රොසෙසර් එකක් මේක මේ වෙද්දි. 10th gen. මෙතන වර්ගය කියලා ඔයාගෙන් සමහර විට මෙතන දැන් වැඩ පොතේ ජෙනරේෂන් එක අහන්නේ නැහැ. Core i3ද i5ද dual core ද කියන එක තමයි මෙතන අහන්නේ. කමක් නැහැ අපි වැඩි විස්තරත් එක්ක මෙතන ලියාගමු 10th gen කියලා. ඊට පස්සේ මෙයාගේ වේගය පෙට්ටියේ ගහලා නැහැ ප්‍රොසෙසරේ වේගය. නමුත් මේක ඇතුලේ ගහලා තියෙනවා. ඒක ඔයාලට මෙන්න මෙතන එළිය දාලා තියෙනවා. කීයද මෙයාගේ වේගය? කීයද වේගය මෙතන තියෙනවා කියවලා බලලා කියන්න. හරි. ඔව් මේ i3 ප්‍රොසෙසරේ මිලදී ගන්න පුළුවන් 3.6 GHz. GHz 3.6 ඉඳගෙන GHz 4.3 වෙනකන් තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ළමයි අපි ප්‍රොසෙසර් එක ස්පීඩ් දෙකක් මනිනවා. එකක් max speed එක අනික base speed එක කියලා. ඒ කියන්නේ උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්න පුළුවන් ස්පීඩ් එකයි අවම සාමාන්‍ය ධාරිතාවයෙන් වැඩ කරන්න පුළුවන් ස්පීඩ් එකයි. ඒක ඔයාලගේ level එකට වැඩි කමක් නැහැ අපි මෙතන එක ස්පීඩ් එකක් ලියාගමු. 3.6 කියන ස්පීඩ් එක අපි ලියාගමු. 3.6 GHz. හරි. ඔන්න එක ප්‍රොසෙසර් එකක්. ඒතකොට සාමාන්‍යයෙන් මේකක බලන්නකො ළමයි මිල මේ බලන්නකො 24000ක් විතර වෙනවා Core i3 10 gen ප්‍රොසෙසර් එක විතරක්. brand new ප්‍රොසෙසර් එක විතරක් 24000ක්. අපි ඔය මිලත් බලාගෙන යන් සාමාන්‍ය දැනීමට ඕන වෙනවා. ප්‍රොසෙසර් එක විතරක් මිල ඒ හරි. ඔන්න එකක් බලුවා අපි. ඊට පස්සේ අපි යන් තව එකක් බලන්න. හරි. මෙන්න තව ප්‍රොසෙසර් එකක්. මෙයාගේ නිෂ්පාදන සමාගමත් මොකද්ද? Intelමයි නේ. Intelමයි. මෙයාගේ ප්‍රොසෙසර් වෙනස් හැබැයි. මොකද්ද මෙයාගේ ප්‍රොසෙසර් එක? Core i5 එකක් නේද? Core i5 10th gen එකක්. මෙයාගේ වේගය මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් GHz 2.9ක් කියලා දාලා තියෙනවා. GHz GHz. ඔන්න ඒකක මිල වෙනවා රුපියල් 38000ක් විතර එනවා සාමාන්‍යයෙන් brand new ඔය ප්‍රොසෙසර් එකක්. මෙතන තවත් විස්තර වගේක් දාලා තියෙනවා ළමයි මෙගාබයිට් 12ක කෑෂ් මෙමරියක් තියෙනවා කියලා. එතකොට ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් කෑෂ් ලෙවල් 3ක් තියෙනවා. ඔයාලගේ වසරට ඒක වැඩි කමක් නැහැ. අපි ඔය කතා කරගෙන යන ඒවා වැඩි ගණන් ගන්න එපා. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ඒවා ගැන. කෑෂ් මෙගාබයිට් 12ක කෑෂ් එකක් තියෙනවලු. හරි. ඔන්න තව ප්‍රොසෙසර් වර්ගයක් අපි බලුවා. මෙන්න තව ප්‍රොසෙසර් එකක් තියෙනවා. මෙයාගේ නිෂ්පාදන සමාගමේ නමත් Intel ප්‍රොසෙසර් එකක්. මෙයා Core i9 එකක් හැබැයි නේද? Core i9 මෙයත් 10 gen එක. අලුතෙන් වෙන ප්‍රොසෙසර්ස් ටිකක් තමයි මට හම්බෙලා තියෙන්නේ. generation 10th එකක්. මෙයාගේ ස්පීඩ් එක දාලා තියෙනවා 3.7 GHz කියලා. GHz කියලා. හරි. එතකොට බලන්න ළමයි ඒ ප්‍රොසෙසර් එකේ මිල විතරක් කීයක් වෙලා තියෙනවද? 1,17,000ක් වගේ මිල වෙලා තියෙනවා ප්‍රොසෙසර් එක අලුතෙන්ම ගන්නවා නම්. ඔව් ඒ වගේ ලොකු ප්‍රොසෙසර්ස් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ලොකු ප්‍රොසෙස් කරන කට්ටිය. ගොඩක් වැඩ කරන කට්ටිය. එහෙම නැත්නම් කම්පැනිස් වල ඒ වගේ ප්‍රොසෙසර්ස් භාවිතා කරනවා. හරි. ඔන්න ඊට පස්සේ තව ප්‍රොසෙසර් එකක් ගත්තම හතරවෙනි එක. මෙයා මොකද්ද? මොකද්ද කම්පැනි? බොක්ස් එක ටිකක් වෙනස් ඊට වඩා නේද මෙයාගේ? මොකද්ද මෙයාගේ කම්පැනි? කතා කරා. එයත් Intel.
බලන හැම processor එකකම Intel නේ. මෙයාත් Core i5 processor එකක්. මෙයා මෙන්න 9 gen එකේ processor එකක් ළමයි. මෙතන 9400 කියලා දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ 9 gen එකේ processor එකක්. මෙයාගේ speed එක දාලා තියෙනවා අපිට 4.1.0 GHz කියලා. හරි. ඒකක් සාමාන්‍ය වුණ 34500ක් විතර වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මම තව processor එකක් ගන්නවා. මෙන්න වෙනස් જાතියක processor එකක්. අපේ කම්පියුටර් සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන processors තමයි මේ. processor එකේ ඇතුළේ ওই box එක. හරි. බෝක් ඇතුලේ තමයි processor එක තියෙන්නේ. මෙයාගේ කම්පැනි එක මොකද්ද මේ processor එකේ? මෙයා AMD processor එකක්. මෙයාගේ සකසනේ වර්ගයේ මොඩල් එකයි මොඩල් නම්බර් එකයි තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ AMD Ryzen 3 කියලා කියන වර්ගය. ඔයාලට පේනවා බොක්ස් එකේ ගහලා තියෙනවා RYZEN 3 කියන වර්ගය. ඒකෙත් මෙතන මෙන්න 3100 කියලා මෙයාගේ ජෙනරේෂන් සහ මොඩල් නම්බර්ස් ගහලා තියෙනවා. ඒවා වෙනස් වෙන්න මෙයාලගේ මිල වේග යන වගේ වෙනස් වෙනවා කියලා ඔයාලා දන්නවා මේ වෙද්දි. ඊට පස්සේ මෙයාගේ ස්පීඩ් එක දීලා තියෙනවා up to 3.9 GHz වගේ ස්පීඩ් එකක් තියෙනවා කියලා දීලා තියෙනවා මෙතන. හරි මේ Intel series සහ AMD series කියන දෙක වෙනස්ම ආකාරයකට යන්නේ ළමයි. අපිට ගොඩක් භාවිතා කරලා හුරු Intel කියන processors වර්ගය තමයි. ඒ processor එකේ මිල ඔන්න 25500ක් විතර වෙනවා කියලා දාලා තියෙනවා. හරි අපිට තව එකක් තියෙනවා ෆිල් කරන්න. ඒකත් බලමු අපි. මේ processor එකේ කම්පැනි එක AMD ම තමයි. AMD Ryzen මොකද්ද මෙයා? Ryzen 9 කියන processor එකක් මෙයා. Ryzen 9. එයාගේ මොඩල් නම්බර්ස් ටික මෙන්න මෙතන දාලා තියෙනවා processors වල. ඊට පස්සේ මෙයාගේ ස්පීඩ් එක නම් මෙතන දාලා නැහැ නේද? ස්පීඩ් එක මෙතන දාලා නැහැ. ඒක මට නෝට් උන්නේ නැහැ. නමුත් මෙයාගේ මේ අපි දාමු මෙහෙම 16 cores තියෙනවා 32 thread කියලා තියෙනවා. හරි ඒක යම් කිසි ස්පීඩ් එකකට සමාන වෙනවා. මෙතන ස්පීඩ් එක දාන්නේ අපි හිතලා මෙතන ස්පීඩ් එක දාගමුකෝ මෙයාට 4.6 වගේ ස්පීඩ් එකක් අපි දාගමු. මම මේ හැම එකක්ම ඇතුළට ගිහින් බලනවා. ඇතුළට ගියා නම් මෙතන ක්ලික් කරලා මෙයාගේ processor එකේ හැම විස්තරයක්ම මීට වඩා වැඩි විස්තර ප්‍රමාණයක් දක්වලා තියෙනවා. හරි. ඒ processor එක විතරක් වොන්න එයාට 1,60,000ක් විතර වෙලා තියෙනවා නේද? හරි. ඔන්න එතකොට අපි ඒ වගුව ෆිල් කරගෙන ඉවරයි. ඔයාලත් ෆිල් කරගත්තා නේද මාත් එක්කම? හරි. හරි. ක්‍රියාකාරකම 1/4. අපිට තියෙනවා දෘಢතටියේ ආචාර්යධාරිතාව බැලීමට මොකද අපි කරන්න ඕනි කියලා. ඒ කියන්නේ තමයි අපේ කම්පියුටර් එකේ hard disk එක. අපේ කම්පියුටර් එකේ hard disk එක කොච්චර capacity එකක් තියෙනවද? කොච්චර ඉඩ ප්‍රමාණයක් තියෙන hard disk එකක්ද අපේ කම්පියුටර් එකේ තියෙන්නේ කියලා අපි කොහොමද බලාගන්නේ? එහෙම නැත්නම් වෙනස් කම්පියුටර් එකක තියෙන එකක් අපි කොහොමද බලාගන්නේ? හරි. ඔයාට පුළුවන් this PC icon එක මත double click කරලා ඊට පස්සේ this PC window එක open වෙනවා. එහෙම නැත්නම් device drivers ටික පෙන්නනවා එතන. එතන local disk කියලා ඔයාගේ hard disk එක බෙදලා තියෙන කොටස් මොනවාද කියලා පෙන්නනවා. එතන යටින් පෙන්නනවා ඔයාගේ ඒ hard disk එකේ තියෙන capacity කොච්චරක්ද කියලා. අන්න ඒ ධාරිතාවයන් ටික එකතු කරලා ඔයාට පුළුවන් ඔයාගේ hard disk එකේ කොච්චර මුළු ඉඩ ප්‍රමාණයක් තියෙනවද කියලා බලා ගන්න. මෙන්න මෙතන උදාහරණයක් දාලා තියෙනවා local disk C new volume D කියලා. new volume කියන්නේ සමහර විට අලුතෙන් ගහපු volume ආචාර්ය ධාරිතාවයක් වෙන්න පුළුවන්.
කොහොම හරි මෙන්න මෙතන යටින් පෙන්නන ඔයාට GB 457ක් තියෙනවා. ඒකෙන් 288ක් ෆ්‍රී කියලා තමයි මෙන්න මේ මෙතන කියන්නේ. මෙන්න මෙතන කියන්නේ. GB 457ක් තියෙනවා ඔයාගේ partition එකේ. ඒකෙන් 288ක් මේ විදි free. 288ක් GB free of 457ක්. සාමාන්‍ය ළමයි මේ 457ක් කියලා කියන්නේ GB 500ක hard disk එකක් වෙන්න ඕනි. මොකද අපි GB 500ක hard disk එකක් ගත්තොත් එහෙම අපිට ඒකේ GB 500ම use කරන්න බෑ. පොඩි ගාණක් අඩු වෙනවා යම් කිසි හේතුවක් නිසා. ඒ අඩු වෙලා ඉතුරු ගාණ තමයි අපිට use කරන්න පුළුවන් ඉන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ 500ට පොඩ්ඩයි මේක අඩු. එතකොට මේක GB 500ක hard disk එකක් තමයි කියලා. මොකද 457යි GB කියලා hard disk එන්නේ නැහැ. 500 GB hard disk තමයි එන්නේ. නේද? එතකොට මේ තියෙන්නේ 500 GB hard disk එකක්. හරි. සාමාන්‍යයෙන් hard disk කිහිපයක් ගහලා තිබ්බත් ළමයි මේ වගේ අපිට partition වලට බෙදලා තමයි පෙන්වන්නේ. අපි දැනගන්න ඕනේ එතකොට මේ partition වල එක මුළු එකතු කරලා කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න. හරි. අපි පොඩ්ඩක් ඔන්න මගේ කම්පියුටර් එකේ මම බලලා පෙන්වන්නම් ඔයාලට. this PC icon එක double click කරලා ඇතුළට ගියාම පෙන්නනවා කොච්චරක් තියෙනවද කියලා මගේ device drivers. මෙන්න තියෙන මගේ device drivers ටික. මෙතන මගේ එක hard එකක් partition 3කට කඩලා තමයි මේ තියෙන්නේ. local disk C, local disk D, local disk E කියලා. මගේ දෘඩ තැටිය කොටස් 3කට වෙන් කරලා තමයි මගේ කම්පියුටර් එකේ තියෙන්නේ. ඒකෙන් full කොච්චරක් තියෙනවද තව free ඉතුරු වෙලා කොච්චරක් තියෙනවද කියලා අපිට මෙන්න මෙතන පෙන්වනවා. මේ local disk C එකේ මගේ පෙන්නනවා 9.31 GB free of 100 GB කියලා. ඒ කියන්නේ GB 100කින් 9.31යි තව free තියෙන්නේ. ඉක්මනට ඒක අඩු කරන්න වෙනවා නේද? නැත්නම් මගේ C එක පිරීලා system එක slow වෙලා stuck වෙලා හිර වෙන්න ගන්නවා තව පොඩ්ඩකින්. ඊට පස්සේ local disk D එක බලන්න මෙයාගේ 200ක් තියෙනවා gigabyte. ඒකෙන් 29.6ක් free කියලා පෙන්නනවා මෙතන. ඊට පස්සේ මගේ E කොටසේ 165ක් තියෙනවා. එතනින් 56ක් free කියලා පෙන්නනවා. එතකොට බලන්න දැන් මේ ටිකේ මුළු එකතුන් ටික ගමු අපි. මෙතන 100ක්, මෙතන 200ක්, මෙතන 165ක්. ඒතර ඔක්කොම එකතු කීයද? 100යි 200යි 300යි 300යි 165යි 465. එහෙනම් මේ මගේ තියෙන්නේ gigabyte 500ක hard disk එකක් තමයි. gigabyte 500ක hard disk එකක් කොටස් 3කට කඩලා තමයි මේ තියෙන්නේ. ওই විදිහට තමයි අපි කම්පියුටර් එකේ hard disk එක බලාගන්නේ. හරි. ක්‍රියාකාරකම 1.5 පරිගණකවල ප්‍රධාන මතකය පරීක්ෂා කිරීමට පරිගණක යන්ත්‍ර කිහිපයක ප්‍රධාන මතකවල ධාරිතාව සොයා බලන්න. හරි. ඒක up to you නේද? ඔයාලට පුළුවන් දැන් ඔන්න මගේ කම්පියුටර් එකේ RAM එක හොයාගන්න හැටි මම මුලින්ම පෙන්නුවා. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ එකේ හරි අහල පහල එක හරි කමන්නේ ඉස්කෝලේ එකේ හරි කමන්නේ RAM එක කොච්චරද තියෙන්නේ කියලා බලන්න පුළුවන් දැන් ඔයාලට. ඔයාලා ඒක try කරලා බලන්න. හරි. ඔන්න ක්‍රියාකාරකම 1.6 පහත වගුවේ දැක්වෙන පිරිවිතර සලකා බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. මෙන්න මෙතන අපිට දාලා තියෙනවා කම්පියුටර් එකක විස්තර ටිකක් නේද? කම්පියුටර් එකක විස්තර ටිකක් දාලා තියෙනවා. ඒකේ තියෙන පිරිවිතර මොනවාද කියලා. ප්‍රොසෙසර් එක මොකක්ද, RAM එක මොකක්ද, hard එක මොකක්ද? ඔය වගේ විස්තර ටිකක් දාලා තියෙනවා. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය අහනවා පරිගණකයක තිබිය යුතු තාක්ෂණික පිරිවිතර 3ක් සඳහන් කරන්න. දැන් අපේ ළමයි ඉගෙන ගත්ත මේ වේදී තාක්ෂණික පිරිවිතර සහ තාක්ෂණික නොවන පිරිවිතර මොනවාද කියලා. මෙතනින් තාක්ෂණික පිරිවිතර 3ක් මට කියන්න බලන්න. සකසනේ වේගය ගන්න පුළුවන් වලට තාක්ෂණික පිරිවිතරයක් විදියට. හරි. මේක ගත්ත හැකි.
දෘඪ තැටි ධාරිතාවය ගන්න පුළුවන්. හරි මේකත් හරි. මෙහෙයුම් පද්ධතිය කියලා තව කවුරු හරි හිමීට එහෙනම් මට කියනවා. මෙහෙයුම් පද්ධතිය මේක පොඩ්ඩක් ප්‍රශ්නාත්මකයි. මෙහෙයුම් පද්ධතිය තාක්ෂණික පිළිවිතරයකට තමයි හරිනම් එන්න ඕනේ. හැබැයි ඔයාලගේ අච්චුපතේ තාක්ෂණික නොවන පිළිවිතර ගණයටත් මෙයා එක අවස්ථාවක දාලා තියෙනවා. කමක් නැහැ ඔයාලා මෙහෙයුම් පද්ධතියත් දාගන්න තාක්ෂණික පිළිවිතරයකට යාව ගන්න පුළුවන්. තව තියෙනවා මෙතන. RAM ධාරිතාවයනේ මතක ධාරිතාවය ගන්න පුළුවන් අපිට. තාක්ෂණික පිළිතරයක් පරිගණක තිරේ ප්‍රමාණය ගන්න පුළුවන්. එයත් තාක්ෂණිකයි නේ. ඔව් ඔය ටිකනේ තියෙන්නේ. ඔන්න ඔය ටික අපිට ගන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ හරි. ලියුව නැති අය ලියා ගන්න. හරි. දෙවෙනි එක බලමු. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන පිළිවිතර දෙකක්. මෙතන තියෙනවා තාක්ෂණික නොවන පිළිවිතර දෙකක්. මොකද ලියුවේ? වගකීම් කාලයයි මිලයි. ඔව් ඒ දෙක තාක්ෂණික නොවන පිළිවිතර. රයිට්. ඒකත් හරි. සකසනේ වේගය. මෙයාගේ තියෙන සකසනේ වේගය කීයද? අපි දැන් කලිනුත් කිව්වා. 3.7.0 GHz තමයි මෙයාගේ සකසනේ වේගය. සකසනේ වර්ගය අහනවා ඊළඟට. සකසනේ වර්ගය තමයි මෙයාගේ Intel. Intel ඔයාලට තවදුරටත් ලියන්න පුළුවන් Core i7 වර්ගයේ සකසනයක් කියලා ලියන්න පුළුවන්. ප්‍රධාන මතකයේ ධාරිතාවය. ප්‍රධාන මතකය කියන්නේ මොකක්ද? අපි කියනවා main memory කියලා. main memory. එහෙම නැත්නම් අපි main memory කියලා හඳුන්වන්නේ RAM එකට. random access memory. සිංහලෙන් කිව්වොත් සසම්භාවී ප්‍රවේශ මතකය නේද? RAM එකේ ධාරිතාවය එතකොට මෙයාගේ 4GB වෙනවා. ඊට පස්සේ අපිට අහනවා දෘඪ තැටියේ ධාරිතාවය සඳහන් කරන්න. දෘಢ තැටියේ ධාරිතාවය කීයද මෙයාගේ? මේ තියෙන්නේ. ඒක දීලාම තියෙනවා නේද? කෙලින්ම බලන්න දෙයක් නැහැ. දෘಢ තැටියේ ධාරිතාවය ටෙරාබයිට් 2ක් තියෙනවා. තිරේ ප්‍රමාණය පරිගණක තිරය අඟල් 18.5 කියලා උඩ දීලාම තියෙනවා. ඉහත පිරිවිතර ඔබ පාසලේ හෝ වෙනත් ස්ථානයක ඇති පරිගණකවල පිරිවිතර හා සසඳා බලන්න. ඔයාලට පුළුවන් ඒක කරන්න. අනිත් තව කම්පියුටර් එකක මේවා කොහොමද තියෙන්නේ? එහෙම නැත්නම් ඔයාගේ බලන්න පුළුවන් මේවත් එක්ක අඩුද වැඩිද කියලා. හරි. අපි යමු ඉස්සරහට. එකේ 7 කියලා තියෙනවා ඔයාලට පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු විශේෂ කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කර පහත් දැක්කන වගන්තිවල හිස්තන් පුරවන්න සපයා ඇති පද ලයිස්තුව පමණක් භාවිතා කරන්න. ඔයාලට මෙන්න දීලා තියෙනවා මෙතන හිස්තන් පුරවන්න වාක්‍ය ටිකක් යටින් වචන ටිකක් දීලා තියෙනවා. මේ වචන පාවිච්චි කරලා තමයි හිස්තන් පුරවන්න කියලා කියන්නේ. සකසනේ වේගය මොකක් මගින්ද ප්‍රකාශ කරන්න පුළුවන්? හරි. ගිගාහර්ට්ස් මගින් ප්‍රකාශ කළ හැකිය. දැන් මේ වගේ එකක් ලියුවා තිබ්බහම ඔයාලා මේ දිගට තියෙන එක ඔහොමම ලියන්න. ගිගාහර්ට්ස් GHz පෙන්වන්නේ ගිගාහර්ට්ස් කියලා. මගින් ප්‍රකාශ කළ හැකිය. GHz කියලා ලිව්වත් උතන උත්තරේ හරි. මේ ප්‍රශ්නෙට අනුව උත්තරේ හරි. නමුත් මම කියන්නේ අර වගේ සම්පූර්ණ එක ලියන්න හුරු වෙන්න සමහර ප්‍රශ්න වලට එතකොට හරියටම හරියනවා උත්තරේ. දෙවෙනි එක. සංදර්ශකයක් තෝරා ගන්නා විට එහි ප්‍රමාණය හිස්තනක් වීම සහ වැයවන විදුලිය හිස්තනක් වීම වඩා යෝග්‍ය වේ. ප්‍රමාණය මොනා වීම සහ විදුලිය මොනා වීමද වඩාත් යෝග්‍ය වෙන්නේ මෙතනින්.
ප්‍රමාණය අපි මොනිටර් එකක් සංදර්ශකයක් ගද්දි මොනිටර් එක ලොකු වෙන්න අපිට ඒක හොඳයි නේද? හැබැයි ලොකු වෙන්න විදුලිය වැඩි වෙනවා. ඒ නිසා මොනිටර් එක ලොකු වෙන තරමට විදුලිය අඩු වෙන තරමට තමයි අපිට හොඳ වෙන්නේ ඒක. එතකොට අපි මේ දෙකම බලලා ගන්න වෙනවා. මොනිටර් එකක් අපි තෝරගද්දි ඒකේ ප්‍රමාණය වැඩිවීම සහ වැය වෙන විදුලිය අඩුවීම තමයි අපිට යෝග්‍ය වෙන්නේ. කරන්ට් එක අඩුවෙන් යන ලොකු ප්‍රමාණයේ මොනිටර් එකක් තිබීම තමයි අපිට හොඳ. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රධාන මතකයේ ධාරිතාවය මොකක් මගින්ද ප්‍රකාශ කරන්න පුළුවන්? ප්‍රධාන මතකයේ ධාරිතාවය අපිට ගිගාබයිට් වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ගිගාබයිට් GB කියලා ලියලා තියෙන්න ඕනේ. ගිගාබයිට් මගින් ප්‍රකාශ කළ හැකිය. හතරවෙනි එක. වගකීම් කාලයේ දීර්ඝ කළ පරිගණකවල මිල සාපේක්ෂව. මම ගිය සතියේ කියලා දුන්නා. සාමාන්‍ය වොරන්ටි එකක් වැඩි කාලයක් දෙනවා නම් එයාගේ මිලක් මොනවද වෙන්නේ? වැඩි වෙයි. හරි අපිට දැන් මේක ගියා වැඩි වෙයි ගියා ගිගාහර්ට්ස් ගියා ගිගාබයිට් ගියා අඩුවේ ටෙරාබයිට් විතරයි තියෙන්නේ. හරි. දෘඩ තැටියක ධාරිතාව ප්‍රකාශ කිරීමට දෘඩ තැටියක් හાર્ඩ් ඩිස්ක් එකක ධාරිතාවය ප්‍රකාශ කරන්න මොකක්ද ගන්නෙ? ටෙරාබයිට් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ගිගාබයිට් පාවිච්චි කරන්න බැරිද ළමයි දෘඩ තැටියකට? ගිගාබයිට් පාවිච්චි කරන්න බැරිද? ගිගාබයිට් ප්‍රමාණය දෘඩ තැටි තියෙනවා නේද? ඉස්සර පාවිච්චි වුණා පොඩි ගිගාබයිට් වල ගන්න දැනටත් ගිගාබයිට් 500 hard disk පාවිච්චි වෙනවා. නමුත් දැන් අපි මෙතන GB එක දැම්මොත් අපිට බෑනේ ටෙරාබයිට් RAM මේ ප්‍රධාන මතකයේ ධාරිතාවයට දාන්නනේ. මේකට අපිට බෑනේ ටෙරාබයිට් ගණන් වලින් දාන්න. RAM නැහැනේ එච්චර විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි මෙයාට ටෙරාබයිට් දාමු අරකට ගිගාබයිට් දාමු. ප්‍රධාන මතකයේ ධාරිතාව දෘඩ තැටියේ ධාරිතාවයට වඩා මොකද වෙන්නේ? අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ නේද? RAM එකේ ධාරිතාවය hard disk එකේ ධාරිතාවයට වඩා අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ නේද? RAM එක GB ගණන් වලින් තියෙද්දි අපිට දෘඩ තැටි යන්න පුළුවන් ඊට වඩා වැඩි GB හෝ ටෙරාබයිට් TB ගණන් වලට යන්න පුළුවන්. හරි. ක්‍රියාකාරකම 1.8 පහත වගුවේ පරිගණක යන්ත්‍ර දෙකක පිරිවිතර කිහිපයක් දක්වා ඇත. ඒවා සැසඳීමෙන් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙන්න මෙහා පැත්තේ දාලා තියෙනවා පිරිවිතර සෙට් එකක්. ඒ පිරිවිතර A පරිගණකයේ B පරිගණකයේ කියලා පරිගණක දෙකක කොහොමද තියෙන්නේ කියලා තමයි මේ දාලා තියෙන්නේ. හරි. අපි මේ වැකින් එක කියවන්න නැතුව කෙලින්ම අපි ප්‍රශ්න වලට යම් බලන්න මොනවද අහලා තියෙන්නේ කියලා. B පරිගණකයේ සකසනේ නිෂ්පාදනය කළ ආයතනය කුමක්ද? B පරිගණකයේ. මොකද්ද කම්පැනි එක? උත්තර දෙන්නකෝ. AMD processor AMD කම්පැනිෙන් තමයි මෙයාව හදලා තියෙන්නේ. AMD මතක ධාරිතාවයේ වැඩි පරිගණකයේ කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ. මතක ධාරිතාවය කියලා ගද්දී අපි ගන්න ඕනේ දැන් ප්‍රධාන මතකේ නේද? RAM එක. වැඩි මොකේද? හරි, very good. A පරිගණකයේ පරිගණකය A පරිගණකය. තිරයේ ප්‍රමාණය වැඩි පරිගණකයේ කුමක්ද? එයත් A පරිගණකය නේද? මේ තියෙන්නේ 19 අඟල් 19.5ක LED මොනිටර් එකක් තමයි තියෙන්නේ. හරි, එහෙනම් එයත් A පරිගණකයේමයි. දෘඩ තැටියේ ආචයන ධාරිතාවය අඩු පරිගණකයේ කුමක්ද? hard disk එකේ අඩු කම්පියුටර් එක මොකක්ද කියලා අහනවා.
ඔව් නේද? B පරිගණකයේ hard disk එක අඩුයි. එයාගේ gigabyte 500ක් තියෙනවා. A පරිගණකයේ terabyte එකක් තියෙනවා. ඒ කියන්නේ gigabyte 1000ක් තියෙනවා A පරිගණකයේ. B පරිගණකයේ gigabyte 500ක ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් එතෙන්ට උත්තරේ එන්නේ දෘಢ තැටි ආචාරධාරිතාවය අඩුයි B පරිගණකයේ. A පරිගණකයේ මිල වැඩි වීමට හේතු විය හැකි කරුණු තුනක් සඳහන් කරන්න. A පරිගණකයේ මිල වැඩි නේද මේ පරිගණකයේ මිල 65000යි මේක 58000යි. මේ මිල වෙනස් වෙන්න හේතු වුණු කරුණු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. මොනවාද අපිට ගන්න පුළුවන්? මෙයාගේ සංදර්ශකය ප්‍රමාණයෙන් විශාල වීම එකක් හරි. අඟල් 19.5යි මෙයා අඟල් 17ක ප්‍රමාණයේ සංදර්ශකයක් තමයි තියෙන්නේ. සහ ඒකත් එක්ක තව එකක් ලියවෙන්න ඕනේ. මොකක්ද? මේ සංදර්ශකයේ තාක්ෂණය LED නේද? B පරිගණකයේ සංදර්ශකයේ CRT. ඒ කියන්නේ අර පරණම ආපු පෙට්ටියක් වගේ මොනිටර් එක නේද? මම කියන්නේ එතකොට CRT මොනිටර් එකට වඩා LED මොනිටර් එකක් ගණන් වැඩි. සහ එතකොට මෙයාගේ මොනිටර් එකේ ඩිස්ප්ලේ සයිස් එකත් වැඩි. එතකොට තවත් ඩබල් ගණන් වැඩි වෙනවා. හරි. එතකොට ඔයාලා ඒක ලියලා තියෙන්න ඕනේ එක කරුණක් විදිහට. මම ඕනම් කරුණ කියන්නම් දැන් ලියපු නැති අය. ඒ පරිගණකයේ සංදර්ශකයේ තාක්ෂණය නවීන වීම සහ සංදර්ශකයේ ප්‍රමාණය වැඩි වීම. ඒ පරිගණකයේ සංදර්ශකයේ තාක්ෂණය නවීන වීම සහ තිරයේ ප්‍රමාණය වැඩි වීම. තව කරුණක් දෙවෙනි කරුණ විදිහට අපි ගමු. තව එකක් කියන්න බලන්න. තව එකක් හිතන්න බැරිද? මෙයාගේ ප්‍රධාන මතක ධාරිතාවය වැඩි නේද? RAM එක. ඒ පරිගණකයේ ප්‍රධාන ධාරිතාවය වැඩි වීම. B පරිගණකය වගේ දෙගුණයක් තියෙනවා. ඒකත් මිල වැඩි වීමට හේතුවක්. තව එකක් දෘಢ තැටිය. ඒ පරිගණකයේ දෘಢ තැටිය ධාරිතාවය වැඩි වීම. B පරිගණකය වගේ දෙගුණයක් විශාලයි මෙයාගේ දෘಢ තැටිය. ඒකත් මිල වැඩි වෙන්න හේතුවක්. තව එකක් මේක Windows 10 සහ Ubuntu කියන එක ගත්තාම Ubuntu කියලා කියන්නේ ළමයි අපිට සල්ලි ගෙවලා ගන්න ඕනේ නැති ෆ්‍රී ගන්න තියෙන මෙහෙයුම් පද්ධතිය. මෙයා දෙන්නේ ෆ්‍රී. Windows 10 කියලා කියන්නේ බලපත්‍ර සහිත මෘදුකාංගයක් කියලා කියනවා අපි. ඒ කියන්නේ මෙයා අපිට නිකන් ගන්න බෑ. මෙයා යම්කිසි ගාණක් ගෙවලා තමයි ගන්න ඕනේ. එතකොට ඒ නිසාත් ඒ පරිගණකේ මිල වැඩි වෙන්න බලපානවා. Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය පැවතීම. Windows 10 නම් වූ බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධතිය පැවතීම. ඒකත් එක හේතුවක්. මේ Ubuntu කියන එක ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් free of charge. හරි. ඔන්න දැන් 1 2 3 4 හේතු 4ක් කතා කරා මිල වැඩි වීමට. මොකද්ද ඇහුන්නේ මට? පළවෙනියට මම කිව්වේ ඒ පරිගණකයේ සංදර්ශකයේ තාක්ෂණය නවීන වීම, ඒ වගේමයි සංදර්ශකයේ තිරේ ප්‍රමාණය විශාල වීම. මෙන්න මේකට. ඊට පස්සේ මම කිව්වා ඒ පරිගණකයේ දෘಢ තැටිය ධාරිතාවය විශාල වීම B එකට වඩා. සහ ඒ පරිගණකයේ ප්‍රධාන මතක ධාරිතාවය විශාල වීම B පරිගණකයට වඩා. අනිත් එක තමයි ඒ පරිගණකයට ස්ථාපනය කරලා තියෙන කර ඇති Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධතියක් වීම. ඒ කියන්නේ සල්ලි දීලා ගන්න ඕන එකක් වීම. හරි. ඔය ටික ලියාගත්තද හැමෝම මෙතන?
හරි. තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. 6 වෙනි එක. මොකද්ද මෙයන් ගන්න පුළුවන්? වගකීම සහ මිල කියන එක ගන්න පුළුවන් තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් විදිහට. හරි. ඔන්න ඒ ක්‍රියාකාරකමත් එහෙනම් ඉවරයි. හරි. ඔක්කොම ලියාගත්ත නේ ළමයි. ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. පරක්කු මේ මිස්සුරා නම් කියන්න. හරි. ඊට පස්සේ ක්‍රියාකාරකම 1.9 අපිට කියනවා USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි උපාංග. USB port එක දැන් මතකයි නේද හැමෝටම. අපි pen drives ගහන්නේ, ඊට පස්සේ phone cable ගහන්නේ, phone chargers ගහන්නේ. ඒ වගේ කේබල් ෆෝන් එකේ තියෙන එක නෙමෙයි අනිත් පැත්තේ තියෙන එක. පෙන්නන්නද මම ඉතින්. මෙන්න මෙතන තියෙන්නේ USB port එක. හරි. දැන් අපි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ port එකට සම්බන්ධ කරන්න පුළුවන් ආදාන ප්‍රතිදාන සහ ආචයන උපාංග ලෙස වර්ග කරන්න කියලා කියන්නේ. අපි දන්නවා මේ වෙද්දී ආදානුපාංග කියලා කියන්නේ input devices දත් ඇතුළත් කිරීමට භාවිත කරන ඒවා. ප්‍රතිදානුපාංග කියලා කියන්නේ output devices දත් එළියට දෙන්න භාවිත කරන ඒවා. ආචයන උපාංග කියලා කියන්නේ storage devices දත් ගබඩා කරන්න භාවිත කරන ඒවා. හරි. මට දැන් කියන්න බලන්න USB port එක භාවිත කරලා අපි පාවිච්චි කරන input devices මොනවාද? mouse එක හරි. තව mouse එකයි. keyboard එක හරි. trackball හරි. scanner එක හරි. scanners අපිට වර්තමානයේ USB port එක හරහා සම්බන්ධ කරන්න පුළුවන්. තව බලන්න ඔයාලා මොකද්ද? වීඩියෝ ගේම් ප්ලේයර්. ගේම් ප්ලේ කරන්න අපි භාවිතා කරන උපාංගයක් අපි මේකට ගමු. ජොයිස්ටික් නේ. ජොයිස්ටික් USB හරහා සම්බන්ධ වෙනවා තියෙනවා. හරි. යම් කාර්යයන් කරගන්න USB හරහා සම්බන්ධ වෙන ඊට අමතරව තවත් පෝට් හරහා සම්බන්ධ වෙනවා තියෙන වර්තමානයේ තියෙන ජොයිස්ටික් HDMI වගේ පෝට්ස් එක තමයි වැඩිපුරම සම්බන්ධ වෙන්නේ. pen drive කියන එක හරි. හැබැයි pen drive එක input device එකක් නෙමෙයි. නේද? pen drive එක මොන device එකක්ද? pen එක අපි භාවිතා කරන්නේ pen drive එක storage device එකක්. එතකොට අපිට මේකට දැම්ම හැකි. flash memory කියන ගණයට. pen drive කියන එකට flash memory කියලාත් කියනවා. flash drive කියලාත් කියනවා. එහෙම නැත්නම් pan දාවකය කියලාත් කියනවා. සැනලි මතකය කියලාත් කියනවා. ඔය ඔක්කොගෙම හඳුන්වන්නේ වලව භාවිතා කරන pen එක තමයි. හරි අපි බලමු දැන් output devices කීපයක් ගමු. USB port එකට සම්බන්ධ කරලා. අපි දන්නේ output devices 4ක් විතර නේද ළමයි? එතකොට output devices monitors නම් සම්බන්ධ වෙන්නේ නැහැ USB port එකට. ඊට පස්සේ speaker වල sound එක යවන්න නෙමෙයි speakers වලට current එක දෙන්න USB port පාවිච්චි කරනවා. තව 3D sound එකක් sound signal යවන්න පුළුවන් වුණාට 3D sounds වලට ගොඩක්ම අපි භාවිත කරන්නේ HDMI සහ HDMI cable තමයි පාවිච්චි කරන්නේ
high quality audio and video USB හරහා උවමාරු කරන්න බෑ. හරි ප්‍රතිදාන උපාංග වලට අපිට ගොඩක් නැහැ. ඊට අමතරව අපි පොඩි ඩිස්ප්ලේ වලට කරන්ට් එක දෙන්න වගේ USB පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ඩිස්ප්ලේ වලට මොනිටර්ස් වලට නෙමෙයි කුඩා ප්‍රමාණී ඩිස්ප්ලේස් වලට කරන්ට් එක දෙන්න විතරක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ දත්ත හුවමාරුවට නෙමෙයි. ග්‍රැෆික්ස් හුවමාරුවට නෙමෙයි. ආචරණ උපාංග pen drive pen එක අපි සම්බන්ධ කරනවා USB port එකට. ඊට අමතරව තව තත්ත ගබඩා කරන උපාංග මොනවාද අපිට තියෙන්නේ? අපිට තව එක පුළුවන් portable hard disk සම්බන්ධ කරන්න. portable hard disk කියලා කියන්නේ අපේ දැන් අපි ඉගෙන ගන්න අපේ කම්පියුටර් එකේ තියෙන hard disk එක ඒ වගේම තැන තැන අරගෙන යන්න පුළුවන් ජංගම භාවිතා කරන්න පුළුවන් hard disk තියෙනවා. ඒවා අපිට USB port එක හරහා සම්බන්ධ කරගන්න පුළුවන් ඕනම පරිගණකයකට. portable hard disk, pen drive, අනිත් ආචරණ උපාංගත් අපිට අපිට ගොඩක් තියෙන්නේ memory chips ඒවා USB port එක හරහා සම්බන්ධ කරන්න පුළුවන් card reader එකක් පාවිච්චි කරලා අතරමැදින් adapter එකක් එක තමයි ඒ වගේ පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම කරනවා නම් හරි. ওই දෙක ඇති අපි ওই දෙක දාගන්න ඉස්සරහට. මේ වගේ devices ගැන දැන් ඔයාලට ලොකු අවබෝධයක් නැත්නම් මේ දැන් උත්තර දුන්නු ළමයි කලින් 8 වසරේ ඉඳගෙන අර මම input output storage කියන tuts දෙකම සම්පූර්ණයෙන් ඉගෙන ගත්තු කට්ටිය. ඒකම කිව්වා අලුතෙන් ආපු කට්ටිය ඉන්නවනම් මේ input output storage ගැන තාම තේරුමක් නැති වෙන්න බෑ. දැන් අපි මේ විදි කීපවතාවම කතා කරා. තේරුමක් නැත්නම් තවත් වැඩිදුර පැහැදිලි වෙනවා. අර අපි උපාංග ගැන වෙනම ඉගෙන ගත්තට පස්සේ. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා කියවීම පොතේ 1.19 රූපය ඇසුරෙන් පිළිතුරු සපයන්න කියලා. 1.19 රූපය ඔයාලා පෙරලගෙන බලන්න. ඒකේ තියෙන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ තාක්ෂණික පිරිවිතරයි තාක්ෂණික නොවන පිරිවිතරයි. නොවන පිරිවිතරයි වර්ග කරලා කීපයක් දාලා තියෙනවා. හරි. බලන්න තාක්ෂණික පිරිවිතර යටතේ අහන්නේ එතන දාලා තියෙන ඒවාට වඩා තව කීපයක් කියන්න කියලා කියන්නේ. හරි. අපි ඒක එතනම බලමු. හරි. මෙන්න මෙතන තියෙන ටිකට තව අමතර කරුණු ටිකක් කියන්න කියලා තමයි කියන්නේ. මේ තියෙන ඔයාලගේ අච්චුපතේ තියෙන එකේ 19 රූපේ. හරි. බලන්න මෙතන තාක්ෂණික කරුණු වලට කීපයක් දීලා තියෙනවා. ඔයාලගේ 1 2 3 4ක් තියෙනවා. ඒ වගේම තාක්ෂණික නොවන කරුණු 4ක් දීලා තියෙනවා. අපි මෙතෙන්ට දාගමු බලන්න තව තාක්ෂණික කරුණු දෙකක් සහ තාක්ෂණික නොවන කරුණු දෙක වගේ. සකසනේ වේගය අරගෙන තියෙනවා. නේ? ඊට පස්සේ අපිට පුළුවන් මේකේ නිහිත මතක ප්‍රමාණය බලන්න. ඒ මොකක්ද? cache memory එකේ ධාරිතාවය බලන්න පුළුවන් අපිට. මේ දෙන්නෙම තාක්ෂණික ඒවට. ඊට පස්සේ තව මොනවද අපිට බලන්න? මෙතන දීලා තියෙන අපිට hard disk එක, ඊට පස්සේ RAM එකේ ප්‍රමාණය, screen size එක. තව අපිට බලන්න පුළුවන් motherboard model එක එහෙම. motherboard එක කියන්නේ මොකද්ද? පරිගණකයේ මව්පූර්ව. මව්පූර්වයේ වර්ගය බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව මෙයාගේ බලන්න පුළුවන් අපේ VG එකේ ප්‍රමාණය බලන්න පුළුවන්. VG එකේ ධාරිතාවය. දෘශ්‍ය, චිත්‍රක, අනුහුරු කුරුවේ ධාරිතාවය බලන්න පුළුවන්.
හරි. ඊට පස්සේ අපි ආයෙ බලමු තාක්ෂණික නොවන පිළිවිතර කිහිපයක් ගැන. තව අපි මෙයාට එකතු කරන්න පුළුවන්. පරිගණකයේ මිල, වගකීම, කීර්ති නාමය, අලවින් පසු සේවාව. ඔයාලා ලිව්වද ළමයි? කියන්න බලන්න ලියපුවා තාක්ෂණික නොවන පිළිවිතර තව මොනවද බලන්න පුළුවන් අපිට කම්පියුටර් එකේ. තාක්ෂණික නොවන පිළිවිතර මට පුළුවන් උපාංගවල හැඩය සහ පෙනුම බලන්නනේ. උපාංගවල හැඩය සහ පෙනුම. දැන් ඔයාලා ඔන්න දැන් කඩේකට කම්පියුටර් ෂොප් එකකට ගියාම මොනවා කම්පියුටර් එකක් මිලදී ගන්න ඔයාලට පේනවා එක එක જાතියේ කම්පියුටර් හැඩේ හදලා තියෙනවා. එක එක જાතියේ සිස්ටම් යුනිට් තියෙනවා. කේසින් සමහර ඒවාගේ ලයිට් පත් වෙනවා, සමහර ඒවාගේ මොකුත් නැහැ. නේද? සමහර ඒවාගේ රවුන්ඩ් කරගෙන ඔය වගේ එක එක තියෙනවා. ඉතින් මේවා තාක්ෂණික පිළිවිතර නෙමෙයි නේද? ඒකේ අලංකාරත්වය වැඩි කරගන්න හදලා තියෙන දේවල්. තව එකක් බලමු අපි තාක්ෂණික නොවන පිළිවිතරයක්. කියන්න බලන්න කට්ටිය උත්තර දානවද? වර්ගය කියන්නේ කොහොමද? මොකක්ද වර්ගය? හරි මෙයාගේ අපිට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නේම් එකනේ. බ්‍රෑන්ඩ් නේම් එක. පරිගණකයේ සන්නම් නාමය කියලා කියන අපි සිංහලෙන්. මේක Samsung එකක්ද, Dell එකක්ද, HP එකක්ද අන්න ඒක ගන්න පුළුවන්. තාක්ෂණික පිළිවිතරයක් නෙමෙයි ඒක. ඒක ඇතුලේ තමයි ඊළඟට තාක්ෂණික පිළිවිතරට කියන්නේ. හරි. ඔන්න ඔය දෙක ඔය ටික නෝට් කරගන්න අර ක්‍රියාකාරකමට අදාළව. හරි ලියාගන්න ඇති නේද ඔක්කොම? හරි එහෙනම් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක මම ඔයාලට අද චූටි දෙයක් පෙන්නන්නම්. එතකොට ලංකාව වගේම ලෝකේ මම මේ දේවල් කලින් කියලා ඉතින් සමහර විට ඒ නිසා අර ඇබ්බැහි වෙන්නේ නැතුව ඇඩික්ට් වෙන්නේ නැතුව ඇඩික්ට් වුණොත් වෙන්නේ වලට ඔයාලගේ අනිත් දේවල් මග හැරෙනවා. ගොඩක් දේවල්. අධ්‍යාපන දේවල්, සමාජීය දේවල්, ෆෝන් එකේම ඉන්න ගත්තොත් ඔයාලට බාහිර සමාජයේ මග හැරෙනවා. ඒ නිසා ඒ දේවලුත් කරගන්න ගමන් Tamanට අවශ්‍ය දේ විතරක් ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්න. ඒ පණිවිඩය තමයි මට දෙන්න ඕන උනේ ওই වීඩියෝ එක හරහා ඔයාලට. හරි අපි යන් ඊළඟ ක්‍රියාකාරකමට බලන්න. මොකක්ද chat එකක් දාලා තියෙන්නේ මේ වීඩියෝ එකේ link එක. හරි මම වීඩියෝ එකේ link එක දාන්නම් group එකට. අදීෂට මදිලු. අදීෂ මදිද ඊළඟ සතියේ තමයි එකක් බලන්න වෙන්නේ. හරි. චමෝත් දිව්‍යංජ raise hand. චමෝත් ප්‍රශ්නයක්ද කියන්න බලන්න. ළමයි අත උස්සන්නේ වැරදිලා නේ හැමෝම. හරි. හරි ඊළඟ සතියේ තව එකක් පෙන්නන්න. අද පෙන්නන්න කියලා මෙසේජ් පොඩක් දාන කට්ටියේ. හරි. එහෙනම් නැත්නම් මම group එකට YouTube link එකක් දාන්න බලලා ඔයාලත් එකක් ඉන්න ගමන් බලන්න හොඳ එකක්. හරි.
හරි. ඔන්න ක්‍රියාකාරකම 1/11 තියෙන්නේ අපිට නේ. 1/11න් අන්තිම ක්‍රියාකාරකම මේක. අද ඉවර කරගන්න පුළුවන් වෙයිද බලමු. ළමයි අර තව විනාඩි 4යි තියෙන්නේ. මේ විනාඩි 4න් පස්සේ ආපහු ජොයින් වෙන්න. අර ලින්ක් එකෙන්ම. හරි. අපි බලමු ඔන්න ක්‍රියාකාරකම දීලා තියෙනවා. ඔබගේ අවශ්‍යතාව අනුව මිලදී ගැනීමට සුදුසුයයි සිතන පරිගණකයක පරිවිතර සැකසීම සඳහා පහත වගුවේ සඳහන් දත්ත යොදාගෙන දී ඇති පරිවිතර වගුව ඇතුළත් කරන්න. හරි. මෙන්න විස්තර ටිකක් දීලා තියෙනවා. මෙතන තේරෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා සමහර අයට බලන්න. මෙතන මේ දීලා තියෙන්නේ ප්‍රොසෙසර් එකක් ගැන. ප්‍රොසෙසර්ස් වර්ග ටිකක් ගැන තමයි මෙතන විස්තර දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා හાર્ඩ් ඩිස්ක් එකක් ගැන. දුරට දැරියක් ගැන. හાર્ඩ් ඩිස්ක් වර්ග ටිකක් ගැන තමයි ප්‍රමාණයයි මිලයි ඒ වගේ ප්‍රමාණය සහ මිල ගැන තමයි මේ විස්තර දීලා තියෙන්නේ. මගේ කම්පියුටර් එකට සකසනය මොකක්ද මම දාන්නේ? ඒකේ මිල කීයද? අපි සාමාන්‍ය මට්ටමේ පරිගණකයක් හදමු මෙතන. මගේ කම්පියුටර් එකට මම හිතනවා සිංගල් කෝර් කම්පියුටර් දැන් පාවිච්චි වෙනවා අඩුයිනේ නේද? Pentium 1 2 3 4 භාවිතා කරන්නේ නැහැ නේද? ඩුවල් කෝර් නම් ඔන්න භාවිතා කරනවා. ක්වාඩ් කෝර් කියන ඒවාත් භාවිතා කරනවා. අපි අලුත්ම එකක් ගමුකෝ ක්වාඩ් කෝර් ප්‍රොසෙසර් එකක් ගන්නවා. මෙන්න මේ જાතිය ප්‍රොසෙසර් එකක්. ඒකෙත් මම ගන්නවා ගිගාහර්ට්ස් 2.2ක් තියෙන එකක්. ඒ කියන්නේ මෙතන මිල වැඩිම සහ වේගය වැඩිම එක නේද? හරි ඒක අපි දාගමු. ඒකේ ගිගාහර්ට්ස් 2.2යි මිල 14000ක් වෙනවා. සකසන ක්වාඩ් කෝර් එකක් 2.2 ගිගාහර්ට්ස්. ඒකේ මිල මට වුණා 14000. හරි. ඔන්න මම ඒක දාගත්තා. ප්‍රධාන මතක ධාරිතාවය. මම හදාගන්න කම්පියුටරේ RAM එක මම කොච්චරක් දාගන්නවද? ප්‍රධාන මතකේ. මෙන්න මෙතන තියෙන ප්‍රධාන මතක ටිකක් ඔයාලට දීලා තියෙනවා. මම දාගන්නවා 4GB RAM එකක්. මට ඕන ගොඩක් ප්‍රොසෙස් කරන්න, ගොඩක් ලොකු ඇප්ලිකේෂන් රන් කරන්න ඕනේ. සාමාන්‍ය මට්ටමේ ගොඩක් කිව්වට දැන් ඉතින් 4GB කියන්නේ සාමාන්‍ය මට්ටමක් වෙලා තියෙනවා. 4GB RAM එකක් රුපියල් 6000කට මම දාගන්නවා. 4GB RAM එකක් රුපියල් 6000කට. ඔන්න දාගන්න. හරි. less than 1 minute තියෙන්නේ cancel වෙන්න ආපහු එන්න. මම මේක මෙහෙමම තියන්නම් cancel වුණාම මෙන්න. හරි. දෘಢතටයේ ධාරිතාවය. හાર્ඩ් ඩිස්ක් එක කොච්චර ප්‍රමාණයක් ගන්නවද මම? ඔයාලට දීලා තියෙනවද මෙතන හાર્ඩ් ඩිස්ක් එක? මේ තියෙන්නේ හાર્ඩ් ඩිස්ක්. හાર્ඩ් ඩිස්ක් වර්ග දෙකක් ගැන දීලා තියෙනවා. එකක් චුම්බක දෘಢතටය, අනිත් එක ඝන තත්ත්ව දෘಢතටය. HDD සහ SSD. solid state drive කියන තමයි SSD කියලා භාවිතා කරන්නේ. මේවා ගැන අපි ඉගෙන ගත්තා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අර ටියුට් එකෙත් ඉගෙන ගන්නවා. මේකත් hard disk වර්ගයක්. මෙයාගේ වේගය වැඩි, ඒත් වගේම මිලත් වැඩි. මට SSD hard disk එකක් අවශ්‍ය නැහැ. එච්චර ලොකු මිලකට යන්න අවශ්‍යත් නැහැ මට. එච්චර ලොකු වේගයක් අවශ්‍යත් නැහැ. මම මෙන්න මේ වගේ hard disk එකක් භාවිතා කරනවා. 1 TB hard disk එකක් රුපියල් 5000ක් වගේ තමයි වෙන්නේ. නේද? මම ඒක දාගන්නවා මගේ කම්පියුටර් එකට හදන්න.
1 TB hard disk එකක් රුපියල් 5000කට මම ගන්නවා. හරි. දැන් ඔයාලට පුළුවන් ඔයාලා කම්පියුටර් එකක් ගද්දි මෙන්න මේවා ඔයාලට කැමති විදිහට දාගන්න ළමයි කියලා හදාගන්නත් පුළුවන් කම්පියුටර් එකක්. ඒතර ඔයාලට ගැළපෙන එකම ඔයාලට හදාගැනීමේ හැකියාව තියෙනවා. කඩේ තියෙන එක ගිහිල්ලා එහෙම අරන් ඉන්නේ නැතුව අපේ අවශ්‍යතාවයන්ට ඒකේ තියෙන පිරිවිතර ටික වෙනස් කරලා අපි ගන්නවා. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ සංදර්ශකයේ ප්‍රමාණය. හරි. මට සාමාන්‍ය මට්ටමේ සංදර්ශකයක්. මෙතන තියෙනවා අඟල් 17, 19, 21. අඟල් 19 මොනිටර් එකක් මම ගන්නවා රුපියල් 17000යි. අඟල් 19 LED මොනිටර් එකක් වෙන්න ඕනේ 17000යි කියන්නේ. අඟල් 19 මොනිටර්. එයාව 17000ක් වෙලා තියෙනවා. දෘශ්‍ය චිත්‍රක අනුහුරු කුරුව VGA එකේ කියන්නේ. VGA එක මම මෙන්න මේ පෝට් එකම භාවිතා කරනවා. මොකද මම ලොකු වැඩක් කරන්නේ නැත්නම් ග්‍රැෆික්ස් වලින් ගේම් ප්ලේ කරන්නේ නැත්නම් වීඩියෝ එඩිට් ග්‍රැෆික් ඩිසයින් කරන්නේ නැත්නම් මට මේක භාවිතා කරන්න පුළුවන්. on board VGA එකක් මවපූර්ව මත වෙන එකක් මට වැඩි අමතර මුදලක් කියන්නේ නැහැ. එහෙම නැත්නම් මම ගේම් ප්ලේ කරනවා නම් මම ග්‍රැෆික්ස් එඩිටින් කරනවා නේද? separate VGA එක. ඒ කියන්නේ වෙනමම VGA කාඩ් එකක් වෙනමම ගහලා යන්න වෙනවා. හරි. මම සාමාන්‍ය මට්ටමේ වැඩක් කරනවා කියලා හිතලා මම මේ DVI එක එහෙම නැත්නම් මේ වගේ VGA කාඩ් එකකට ගමු. රුපියල් 1000ක් එක්ක. VGA ඇත්තටම 1000ට වඩා වැඩි මේ VGA වර්තමානයේ ගොඩක් ගණන් වෙනවා. ඒ වලට මේ දීලා තියෙන විස්තරات එක්ක අපි ෆිල් කරගෙන යමු. ශබ්දපත. සවුන්ඩ් කාඩ් එක. my computer sound සම්බන්ධ. මම ලොකු sound editing නැත්තම් මට ලොකු quality-යට සින්දු අහන්න ඒ වගේ ලොකු අවශ්‍යතාවයන් නැහැ. ඒ නිසා මම මවපූර්ව මත වෙන සවුන්ඩ් කාඩ් එක තියෙන එකක් භාවිතා කරනවා. මට ඒකට අමතර මුදලක් යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මම sound එක on board මට ඒකට මුදලක් වැය වෙන්නේ නැහැ. වගකීම ගැන මෙතන දාලා නැහැ. වගකීමට මෙච්චරයි කියලා ඔයාලට මුදලක් නියම කරලා නැහැ ළමයි. හැබැයි යම්කිසි ප්‍රමාණයක් වගකීම් කාලේ වැඩි වෙන්න ලාභයෙන් 100 ප්‍රමාණය විකුණුම් මිල 100 ප්‍රමාණයක් මිල සාමාන්‍ය පරිගණක ආයතන වලින් වැඩි කරනවා. වැඩි කරලා තමයි තියෙන්නේ. මට අවුරුද්දක විතර වගකීමක් ඇති. සමහර විට එයාලා ඒකට අවුරුද්දක වගකීමට රුපියල් 3000ක විතර මිල වැඩි කිරීමක් කරලා ඇති. මම ඒක ඒ විදිහට දාගන්නවා. හරි. දැන් මම මේක එකතුව බලන්න. මම ගන්න හදන කම්පියුටරේ වටිනාකම කීයද කියලා. 6 4යි 10යි 15යි 23යි 26යි 2යි 4යි 46000ක මුදලක් යනවා මම මේ හදාගත්තු කම්පියුටර් එකට. බලන්න. දැන් ඔන්න ওই විදිහට ඔයාලට පුළුවන් වෙළඳපොලේ තියෙන පරිගණක වල මෙන්න මේ කොටස් වල මිල සංසන්දනය කරලා ඔයාලට කැමති විදිහට උනා කම්පියුටර් එකක් හදාගන්න පුළුවන්. හරි. ඒකයි තව අපි එකක් බලමුනේ. චූටි වෙලාවක් තියෙන්නේ වැඩි වෙනත් වෙලාවයයි කමක් නැහැ. තව මේකත් අපි බලමු. මොකද කියන්නේ බලමු නේද ළමයි බලන්න chat එකට දාන්න. දාන්න බලන්න බලමුද? හරි. හාලෝ. හරි එහෙනම් බලමු මේ ප්‍රශ්නෙත්. දෙවෙනි එක. මෙන්න මේකත් අපි අද දවසේ බලමු. මෙන්න මේ කැලල. පහත දැක්වෙන වගුව සඳහා අඩුම පිරිවිතර අගයන් යොදා පිරිවිතර වගුව සකස් කරන්න. හරි. අර දීලා තියෙන විස්තර වලින් අඩුම දේවල් ටික දාලා. ඒ කියන්නේ මිල අඩුම කම්පියුටර් එකක්, performance අඩුම, හැකියාව අඩුම, capacity අඩුම කම්පියුටර් එකක් හදන්න කියලා තමයි මේ කියන්නේ.
හරි. අපි බලමු එහෙනම් ඒ ටික. සකසනය. ප්‍රොසෙසර් එක අපිට මොකද්ද මෙතන ගන්න තියෙන අඩුම? අඩුම අපිට ගන්න තියෙන්නේ සිංගල් කෝ ප්‍රොසෙසර් එකක්. සමහර විට Pentium 4 වෙන්නේ නැති. වේගය 2.4 GHz ගන්න තියෙන්නේ. මිල රුපියල් 4000යි. සිංගල් කෝ 2.4 GHz 4000යි. අපි ගමු ඒක. සිංගල් කෝ 2.4 GHz මිල රුපියල් 4000ක් තමයි වෙන්නේ. හරි. ප්‍රධාන මතක ධාරිතාවය RAM එක. RAM එක මෙතන අඩුම එකක් දීලා තියෙන අපිට මෙගාබයිට් 512 RAM එකක්. වර්තමානයේ පරිගණක වල නම් භාවිතා වෙන්නේ නැති තරම්. වර්තමානයේ ෆෝන් එකකවත් භාවිතා වෙන්නේ නැති තරම්. ස්මාර්ට්ෆෝන් එකක හරි. මෙගාබයිට් 512 රුපියල් 2000යි. මෙගාබයිට් 512 රුපියල් 2000යි. හරි. දැන් ළමයි අපි මෙහෙම අඩු මේවා වැඩි මේවා කියලා මෙතන දාගන්න හැදුවට මේ හાર્ඩ්වෙයාර් ඩිවයිස් වල ගැළපීම සසඳන්න ඕනේ. හරිද? ඔයාලගේ මට්ටමට ඒක බර වැඩි. මේ වගේ එකිනෙකට හાર્ඩ්වෙයාර් ගැළපෙන දේවල් තියෙනවා. හැම ප්‍රොසෙසර් එකක්ම හැම මදර්බෝඩ් එකකටම දාන්න බෑ ළමයි. ඒකේ මොඩල් නම්බර්ස් එනවා. ඒවා ගැළපෙන විදිහට දාන්න ඕනේ. හැම RAM එකක්ම හැම මදර්බෝඩ් එකටම ගහන්න බෑ. අන්න එතකොට ඒවා එකින් එක අපි ගලපන්න. හැම VGA කාඩ් එකක්ම හැම මදර්බෝඩ් එකටම ඉන්ස්ටෝල් කරන්න බෑ. එතකොට මේ දේවල් අපි වෙනමම බලන්න ඕනේ. මේවා මේ සංඛ්‍යාත්මක වශයෙන් මෙහෙම බැලුවට. හරිනේ. දෘಢතැටියේ ධාරිතාවය. බලමු මෙතන අපි කීයක්ද අඩුම එක දීලා තියෙන්නේ. අඩුම එක ගිගාබයිට් 500ක් දීලා තියෙන්නේ රුපියල් 3000යි කියලා. සංදර්ශකයේ අඟල් 17 එකක් 15000යි කියලා දීලා තියෙනවා. හරි. ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය අඩුම මොනිටර් එකක් අපිට මෙතන දීලා තියෙන විස්තර නිසා අපි මේක දාමු. අඟල් 17 15000. අඟල් 17 15000. හරි. ඊට පස්සේ අපෙන් අහනවා VGA එක සෙපරේට් එකක්ලු ඕනේ. ඒ කියන්නේ වෙනමම ගහන එකක්ලු. ශබ්දපතත් වෙනමම ගහන එකක්ලු. හැබැයි අඩුම මුදලකට ගන්නත් ඕනේ. බලමු. මෙන්න තියෙනවා VGA එක. මෙතන වෙනමම ගහන ඒවා ටික මේක. මේකේ අඩුම මුදලකට තියෙන්නේ රුපියල් 1000ක්. ඊට පස්සේ අපි සවුන්ඩ් කාඩ් එකත් ඔහොම බලාගෙන යමු. සවුන්ඩ් කාඩ් එක වෙනම ගහන එක මේක. ඒක රුපියල් 800ක් තමයි මෙතන දීලා තියෙන මුදල. ඒක තමයි අපිට ගන්න